අදත් ඔන්න අපි ආව අලුත් විදිහකින්. අද අපි හදමු බටර් කේක් එකක්. අපි බලමු මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි. මෙතන පාන් පිටි තියෙනවා 250, සීනි 250, බිත්තර කුඩා නම් 5, ලොකු නම් 4යි, මාගරින් 250යි, කිරි මිලිලීටර් 60ක් විතර තියෙනවා, බේකින් පවුඩර් තියෙනවා, වැන්න තේහෙඳි එකමාරක්. අපි බලමු කේක් එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කේක් එක හදන්න කලින් ට්‍රේ එක ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. මේකට මාගරින් ටිකකුයි පාන් පිටිකුයි ඉහගෙන ඔයිල් පේපර් එකක් දාගෙන මේ විදිහට ට්‍රේ එක හදාගෙන ඉන්න. මුලින්ම ඔයාලා මේ පාන් පිටි 250ට බේකින් පවුඩර් තේහැඳි දෙකක් දාලා 3 පාරක් හලාගෙන ඉන්න ඕනේ. මම මේ ඒ විදිහට 3 පාරක් හලාගත්ත පාන් පිටි බේකින් පවුඩර්. දැන් මේ මාගරින් එකට අපි සීනි එකතු කරමු. දැන් මේ මාගරින් එකයි සීනි එකයි සාමාන්‍ය ප්‍රමාණයට දාලා අපි විනාඩි 5ක් 6ක් විතර බීට් කරගමු. මේ විදිහට ඔයාලා විනාඩි 5ක් 6ක් විතර හොඳට බීට් කරගන්න. මේ තියෙන්නේ අපි දැන් විනාඩි 5ක් විතර බීට් කරගත්ත මේ මිශ්‍රණය. දැන් අපි මේකට බිත්තර එකින් එක දමමින් බීට් කරගමු. දැන් මේ අන්තිම බිත්තරේ දාලා අපි මේකත් බීට් කරගමු. මේ දැන් තියෙන අපි බිත්තර එකතු කරලා හදාගත්ත මිශ්‍රණය. දැන් මේකට පාන් පිටි පොඩ එකතු කරගෙන ආයෙ කලවම් කරගන්න ඕනේ. ලී හැන්දකින් හරි කලවම් කරගන්න. මේ තියෙන්නේ අපි දැන් පිටි දාලා හදාගත්ත මිශ්‍රණය. දැන් මේකට කිරි ටිකක් එකතු කරමින් බීට් කරගන්න. ඉතිරි කිරි ටිකක් දාගමු. දැන් මේකට වැන්න තේහෙඳි එකමාරක් අපි එකතු කරගමු. මේක හොඳට හැන්දකින් හරි කලවම් කරගන්න.
දැන් මේකට වැනිලයි කිරි දාලා හොඳට හැන්දෙන් කලවම් කරගන්න. දැන් මේක තව විනාඩි 2-3ක් විතර අපි බීට් කරගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත කේක් බැටර් එක. දැන් මේක අපි ට්‍රේ එකට දාගමු. දැන් මේක ගානට මේ හදාගන්න. ස්පැචුලා එකෙන් සමාන්තරව යන විදියට දැන් oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරන්න. ප්‍රීහීට් කරපු oven එකේ කේක් එක විනාඩි 45ක් විතර බේක් වෙන්න දාන්න. මේ තියෙන අපි හදාගත්ත බටර් කේක් එක ඔයාලට පේනවද ලස්සන golden brown color එකකට ඇවිල්ලා තියෙනවා. ලස්සනයිනේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.